එක දෙයක් කරා. මම ජීවිතේ ඉස්සරහට යනකොට කවදාක ආපස්සට හැරිලා බැලුවේ නැහැ. මොකද අපි හැමෝටම අතීතයන් තියෙනවා. මොකද මම විශ්වාස කරනවා කන්දක් උඩ නගිනකොට පිටිපස්සේ හැරි හැරි බලලා නගින කෙනා හැම වෙලාවෙම කකුල පැරලා වැටෙනවා. අපි අතින් වැරදි වෙන්න පුළුවන්, සමාජයෙන් අපිට වැරදි වෙන්න පුළුවන්. නමුත් past is past. දැන් අපි ඉන්න වර්තමානයේ අපි ඉස්සරහින් තියෙන අනාගතේ. ඒ නිසා මගේ අතින් මිනිසුන් මගේ අතින් මගේ පවුලේ විශේෂයෙන්ම මව අත්හැර දාගීම මට දරව ගන්න බැරි වේදනාවක් වුණා. ත්‍රස්තවාදිය මට දීප ප්‍රහාරය නෙවෙයි. මගේම අය, මගේම පවුලේ, මගේ සුවකීය මාව අත්හැර දාම මම දුරවල තැන මට ඒක විඳලා ගන්න බැරි පීඩාවක් වුණා. නමුත් කවද වෙනකම් මම උන්ට සාප කරන්නද? නේ? ඒ නිසා මිනිස්සුන්ට සාප කරන එක අතහැරලා මගේ ජීවිතේ ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඇත්තටම ඔබ ඉස්සෙල්ලා අර ප්ලේ කරපු සෝං එක මම ගොඩාක් කෝපරේට් ට්‍රේනින් යනකොට මම ඕක කියලා තමයි පටන් ගන්න දේශන. මං කියන්නේ සුමු පැතුම් දලුලා වැඩේවා. හරි. අපි හැමෝටම බලාපොරොත්තු වෙනවා ඒව සුම් වෙනවා. ඒක තමයි ඒක ජීවිතේ ස්වභාවය. නමුත් ඔබ බලන්න මේ ලෝකේ දැවන්ත මිනිසුන් ගත්තොත් ඒ හැම මිනිසෙකුගේ ජීවිතේ පිටිපස්සේ කේද වාචකයක් තියෙනවා. පරාජයක් තියෙනවා. බොහෝම දැඩි ලෙස කිසිම කුණාටුවකට කිසිම අපි කියනවා සුළු කුණාටුවට හොලවන්නවත් බැරි ජීවිත තියෙනවා නම් අද ලෝකේ ශක්තිමත්ව ඒ හැම ජීවිතයක් පිටිපස්සෙම තියෙන අඩිතාලෙම තමයි ඛේද වාචකේ හා පරාජය. කඩාගෙන වැටීම. නමුත් ඒ මත තමයි වුන් ජීවිත ගොඩනගාගත්තේ හරියට මම වගේ. මගේ ජීවිතේ අපි කියන අඩිතාලෙම වෙලා තියෙන්නේ. අර ඉස්සෙල්ලා කිව්වා වගේ බොහෝම සතුටින් කියන්න පුළුවන් බඩගින්න. අද මිනිස්සුන්ට බඩගින්දර දරා ගන්න බෑ. පොඩ්ඩක් ඒට මෙට උනොත් එම් අයියෝ ગેස්ට්‍රයිටිස් අනේ කියා ගන්නවා. ඔබ දන්නවද මට පැය 48ක් ඉන්න පුළුවන් වතුර උගුරක්වත් නැතුව. ඒ තමයි බඩගින්න පිපාසයේ මගේ ඇඟ මගේ ඇතුළාන්තයේ ශක්තිමත් කරපු විදිය. ඒක නිසා තමයි මම කියන්නේ සමහර අය මට යකඩ ගහණි කියනවා. සමහර අය මට ෆීනික්ස් කියනවා. මොකද ෆීනික්ස් කියන්නේ ඇත්තටම අර ගින්දරෙන් නැගිටින කුරුල්ලෙක්. මම නැගිට්ටේ ඇත්තටම වේදනාවල් කියන ගින්දරෙන් මම අවදි වෙලා මම නැගිට්ටේ. ඒ නිසා ඒ වේදනාව කියන එක මගේ ජීවිතේ කොටසක් තමයි. හැබැයි තවදුරටත් ඒවා මව පීඩාවට කරන දේවල් නෙවෙයි.